20 වෙනි ප්‍රශ්න පත්‍ර කට්ටලේ පළවෙනි ගණන. පුද්ගලෙක් සමාගමක කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් 35000ක් වැය කරනවා. කොටසක වෙළඳපොළ වටිනාකම ඒ කියන්නේ 25 ගානේ තමයි ගන්නෙ. කොටස් කීයක් මිලදී ගනීද? රුපියල් 25 ගානේ ඔයාට කොටස් 1400ක් මිලදී ගන්න පුළුවන්. කොටසක් සඳහා වසරකට රුපියල් 3ක ලාභාංශයක් ගෙවනවා නම් රුපියල් 3ේම 1400ක් ඒ කියන්නේ රුපියල් 4200ක ආදායමක් ලබන්න පුළුවන්. ඉහත සමාගමේ කොටස් මිලදීගත් අයෙකුට රුපියල් 3750ක වාර්ෂික ආදායමක් ලැබෙනවා. කොච්චර මුදලක් ආයෝජනය කරාද? අපි ඉස්සෙල්ලාම හොයාගමු මෙයා කොටස් කීයක් මිලදී ගත්තද කියලා. 3750ක ආදායමක් ලැබෙනවා කොටසකට රුපියල් 3 ගානේ. ඉතින් මෙහෙම බෙදලා බැලුවොත් අපිට එනවා කොටස් 1250ක් තිබුණොත් තමයි 3750ක ආදායමක් එන්නේ. එහෙමනම් මෙයා ආයෝජනය කරලා ඇති රුපියල් 25 ගානේ 1250ක් ඒ කියන්නේ රුපියල් 31250ක්. වඩා වාසිදායක වන්නේ 20%ක වාර්ෂික වැල්පොලියට අවුරුදු 2ක් තැන්පත් කරන එකද 21%ක සුළු පොලියට තැන්පත් කරන එකද? මුදල දන්නේ නැති හින්දා x කියලා ගමු. සුළු පොලිය හදාගෙන ගියොත් වසරකට විතරයි. එහෙනම් වසර දෙකකට දෙගුණයක් මෙන්න. මීට වඩා සුළු කරන්න ඕනේ නෑ. මෙහෙම තිබුණහම සංසන්දනය කරන්න ලේසියි. වැල් පොලිය ගැන බලමු. 120ක් බවට පත් වෙනවා පොලිය එකතු වෙලා. ඒක නැවත වරක් 120ක් බවට පත් වෙනවා වැල් පොලිය නිසා. මෙන්න එහෙමනම් ඒකේ මුළු මුදල. එහෙමනම් මුළු මුදල් බැලුවොත් මේ පැත්ත වැඩි. ඒ කියන්නේ වැල් පොලිය වඩා වාසිදායකයි. අපි පොලිය නෙමෙයි මෙතෙන්දි බැලුවේ මුළු මුදල. මොකද වැල් පොලියේදී මුළු මුදල හොයන එක ලේසි පොලිය හොයලා හදනවට වඩා. අපි දෙවෙනි ගණනෙන් නැවත හම්බ වෙමු.